සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ සියලු දෙනාම 2 Minds YouTube channel එකට. ඉතින් වෙනදා වගේම ඉතාමත් වටිනා ඒ වගේම වැදගත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලෝ අද thumbnail එකේ දකින්න ඇති අපි මොකද්ද ගේන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එක කියලා. ඉතින් අද වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ඔයගොල්ලෝ A-level කරලා ඉවර වෙච්ච කෙනෙක් නම් නැත්නම් A-level result ඇවිල්ලා මොකද්ද කරන්න කියලා හිත ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වටිනා වීඩියෝ එකක් වෙයි. එහෙනම් අන්තිම වෙනකම් මේ වීඩියෝ එක බලන්න. අද මේ වීඩියෝ එක ගේන්නේ තනිකරම tourism field එකට අදාළ courses කිහිපයක් A-level ඉවර කරලා ඉන්නවාට මෙම courses වලින් ගියොත් ඔයගොල්ලෝ ජීවිතේ සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ලිදම් එකෙන් ඔයගොල්ලන්ට කියන courses තාම මේවා ගැසට් කරලා නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයගොල්ලෝ ටච් එකේ ඉන්න මේ courses ගැසට් කරපු ගමන් අනිවාර්යයෙන් මේවට apply කරන්න. මොකද ඔයගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් courses කිහිපයක් ස්ලිදම් එකෙන් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඒ වගේම අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන ස්ලේට් එකෙන් ඔයගොල්ලන්ට offer කරන HND THM නැත්නම් Higher National Diploma in Tourism and Hospitality Management ගැනත්. ඉතින් මේ වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි මුලින්ම කතා කරමු ස්ලිදම් එකෙන් ඔයගොල්ලන්ට කියන tourism related නැත්නම් hospitality field එක related courses කිහිපයක් ගැන. ඉතින් අපි මේ tourism field එක related courses ගැන කතා කරද්දී ඔයගොල්ලෝ ස්ලිදම් එකේ website එකට යන්න website එකට ගිහලා courses කියන section එක click කරන්න. එතනට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් hotel and hospitality කියලා වෙනම section එකක් තියෙනවා. ඒකේ courses කිහිපයක් ගැන දාලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ පොඩි විස්තරයක් දාලා තියෙනවා. ඒකේ ඔයගොල්ලන්ට hotel field එක related courses ගැන මෙහෙම දාලා තියෙනවා. hotel and hospitality related courses කියලා ගත්තට පස්සේ මේගොල්ලෝ දාන්නේ craft course කියලා එකක් දාලා තියෙන 3 months වලට තියෙන්නේ. මේ craft course එක ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ කරන්නේ ඒකේදී ඔයගොල්ලන්ගේ skills හඳුනාගෙන නැත්නම් cookery, pastry and bakery, housekeeping වගේ sections වලට අදාළ sections ගැන කියලා දෙන එක තමයි මේ craft courses වෙන්නේ. මේක 3 months වගේ තමයි course එක යන්නේ. මේක entry qualifications විදිහට මේගොල්ලෝ දාලා දෙන all else only කියලා. ඊට පස්සේ ඊළඟ course එක අපි බලමු. ඊළඟ course එක දාලා තියෙන management diploma එක. management diploma එක වල මේගොල්ලන් යන්නේ 4 years course එකක් විදිහට. ඉතින් මේ course එක අතර පස්සේ මේ හැම course එකම conduct වෙන්නේ English වලින් නැත්නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි conduct වෙන්නේ. ඉතින් මේක entry qualifications විදිහට ඔයගොල්ලෝ all pass වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම craft course එක හරි 13th එක complete කරලා තියෙන. ඒ කියන්නේ ඔයගොල්ලෝ 13 වසරේ අධ්‍යාපනය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේගොල්ලෝ teaching methodologies විදිහට lectures presentations වගේ දේවල් දාලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ course එක යන medium එක මම කලින් කිව්වා වගේ English medium තමයි යන්නේ. ඊට පස්සේ National Diploma in Hospitality Management කියලා course එක මේගොල්ලෝ හඳුන්වා දීලා තියෙනවා. ඒකත් 3 years යන්නේ. ඒකෙන් තනිකරම ඔයගොල්ලන්ට hotel field එක සම්බන්ධව සියලු දේවල් course එක උගන්වනවා. මේකත් මම අර කලින් කිව්වා වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි යන්නේ. ඊට පස්සේ මේගොල්ලන් යනවා තව course එක pastry and bakery course එක, foundation and certificate course එක. මේකේ foundation course එක 2 months විදියට තමයි යන්නේ. ඊට පස්සේ 5 months විදියට මේගොල්ලන්ගේ course එක extend වෙනවා. මේක නත් ඔයගොල්ලෝ විස්තර හොයලා බලන්න. මේකත් ඉතා වටිනා program එකක්. මොකද ඔයගොල්ලන්ට රට යාමේ හැකියාව නැත්නම් විදේශ රැකියාව සඳහා යාමේ හැකියාව මෙම courses වලින් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ short courses හඳුන්වා දෙන 1 month. ඒකෙත් short courses කිහිපයක් ගැන මේගොල්ලෝ විස්තර දාලා දෙනවා. ඉතින් website එකට ගිහලා බලන්න ඔයගොල්ලන්ට කරන්න පුළුවන් courses මොනවද කියලා idea එකක් ගන්න. ඊට පස්සේ අපි hotel field එක සම්බන්ධ courses ගැන කතා කරලා ඉවර වුණාට පස්සේ මේගොල්ලෝ වෙනම section එකක් හදන travel and tourism වලට අදාළ courses. ඉතින් ඒ level ඉවර කරලා ඉන්න කෙනෙක් නම් ඔය අනිවාර්යයෙන්ම යන්න ඕනේ නැත්නම් යන්න හොඳ field එකක් තමයි travel and tourism කියන්නේ. ඉතින් ස්ලිදම් එකෙන් ප්‍රධාන වශයෙන් travel and tourism sector එක ගත්තට පස්සේ මේගොල්ලෝ උගන්වන්නේ National Tour Guides Licensing Program එක තමයි මේගොල්ලෝ ප්‍රධාන courses විදිහට මේගොල්ලෝ හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් National Tourism Guide course එක ගැන මම වෙනම වීඩියෝ එකක් මගේ වීඩියෝ sections වල දාලා තියෙනවා. ගිහිල්ලා බලන්න මම National Tourist Guide ගැන සම්පූර්ණ විස්තරයක් ඒවලත් දාලා තියෙනවා. ඉතින් මම මේ ගැන පොඩි විස්තරයක් කරොත් එහෙම National Tourist Guide Licensing Program එක 5 months licensing program එකක් විදිහට තමයි යන්නේ. ඉතින් මේකත් මම කලින් කිව්වා වගේ මේගොල්ලන්ගේ qualifications කිහිපයක් මේගොල්ලෝ ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ qualifications ගැන කතා කරද්දී මේගොල්ලෝ කෙලින්ම බලන්නේ ඔයගොල්ලෝ A level සමත් වෙලා තියෙනුනේ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට සුදුසුකම් තියෙනවනේ මේ field එකට එන්න. ඒ වගේම තමයි මේගොල්ලෝ course contents ගැන මේගොල්ලෝ ලොකු විස්තරයක් දාලා තියෙනවා. ඉතින් ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි මේගොල්ලෝ applicant කෙනෙක්ව බලාපොරොත්තු වෙන අවුරුදු 21 සහ අවුරුදු 60ට අඩු කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ level සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ මම කලින් කිව්වා වගේම. ඒ වගේම තමයි ඉංග්‍රීසි විෂය සමත් වෙලා තියෙන්න ඕනේ O level වලදී. ඒ වගේම තමයි මේගොල්ලෝ මේ 5 months course එකෙන් පස්සේ National Tourist Guide Licensing Program එකෙන් පස්සේ මේගොල්ලෝ හඳුන්වා දීලා තියෙන තව course එක chauffeur guide course එක නැත්නම් chauffeur
ටුවරිස්ට් ගයිඩ් කෝස් එක. ඒක ලයිසනින් ප්‍රෝග්‍රෑම් එක තමයි. ඔයගොල්ලෝ ලයිසන් එක හම්බ වෙනවා. මේකත් මම කලින් කිව්වා වගේ 5 months full time course එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මුළු කාලෙම වැය කරන්න ඕනේ මේ course එක වෙනුවෙන්. ඉතින් මේකෙත් මම කලින් කිව්වා වගේම entry qualifications A-level pass වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි වලට පාස් එකක් තියෙන්න ඕනේ O level වලදී. මේ වගේ විස්තර කීපයක් තියෙනවා. ඉතින් මේකේ teaching modules සහ මේකේ කොහොමද වෙන්නේ සහ මේකේ උගන්වන මාධ්‍ය ඉංග්‍රීසි සිංහල කියලා විස්තර කීපයක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ මම කලින් කිව්වා වගේ site එකට ගිහලා බලන්න. ඊට පස්සේ මේගොල්ලන්ගේ තවත් අලුතෙන් හඳුන්වා දෙන course එක තමයි event management කියන්නේ. මේක 6 month course එකක්. ඉතින් event management පැත්තකට ගියා කියන්නේ ඔයගොල්ලන්ට ලොකු වැටුපකට යෑමේ හැකියාව තියෙන. ඒ වගේම තමයි ඔයගොල්ලෝ passion එක event management වගේ නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් යන්න ඕනි. මොකද ඔයගොල්ලන්ට මේකෙන් උපයන්න පුළුවන් ආදායම හිතා ගන්න බැරි වෙයි. ඉතින් මේකේ teaching modules ගැන දාලා තියෙනවා. මම කලින් කිව්වා වගේ මේගොල්ලෝ objectives ගැන දාලා තියෙනවා. ඒ වගේම තමයි entry qualifications දාලා තියෙනවා. entry qualifications වල ඔයගොල්ලෝ අනිවාර්යෙන් O level සමත් වෙලා තියෙන්න ඕනේ. අවුරුදු 18යි 65යි 18 සහ 65 අතර සමාජිකෙක් වෙන්න ඕනේ. ඊට teaching modules දාලා තියෙනවා. ඊට පස්සේ මේක conduct කරන්න ඉංග්‍රීසි මාධ්‍යෙන්. ඉතින් මේ ගැන විස්තර හොයලා බලන්න. ඊට පස්සේ hiking and trekking කියලා course එක වෙනම මේගොල්ලෝ හඳුන්වා දීලා තිනවා. ඒක 3 months course එකක්. ඊට පස්සේ තව course එකක් මේගොල්ලෝ හඳුන්වා දෙනවා community based tourism කියලා course එකක්. ඒක 3 months course එකක්. ඒ වගේ courses රාශියක් මේ ස්විඩන් එකේ ඇතුළේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකේ වටිනාකම තේරෙනවා ඇති. මේ වගේ course එකකට ගියොත් ඔයගොල්ලන්ට ඉගෙන ගැනීමේ හැකියාව සහ ඔයගොල්ලන්ට රැකියාව වෙළඳපොලේ ඉතා ඉහළ වටිනාකමකින් යුත් රැකියාවක් හොයා ගැනීමේ හැකියාවක් මේ course එකට යොමු වෙමින් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ තවත් courses කීපයක් තියෙනවා. apprenticeship courses කියලා. ඒකේ hotel operations ගැන උගන්වනවා. ඊට පස්සේ kitchen operations ගැන උගන්වනවා. ඊට පස්සේ tailor made courses කියලා වෙනම courses යනවා. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් මේ tailor made courses වලට යොමු වෙලා ඔයගොල්ලන්ට අවශ්‍ය skills වැඩි දියුණු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ස්ලිදම් එකෙන් offer කරන courses වලට යොමු වෙන්න තාම මේවා කැසට් කරලා නැති වෙන්න පුළුවන්. touch එකේ ඉන්න touch එකේ ඉඳලා ඒ courses වලට apply කරන්න ඔයගොල්ලන්ට ඉහළ වටිනාකමක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ස්ලිදම් මේ courses ගැන කතා කරලා ඉවරනාට පස්සේ අපි SLET එකේ courses ගැන කතා කරමු. SLET කියලා කියන්නේ Sri Lanka Institute of Advanced Technological Education. ඉතින් SLET එකෙන් offer කරන courses වලින් tourism field එකකට ඔයගොල්ලන්ට course එකක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් අපි කට්ටියම දන්න HND THM කියලා නැත්නම් HND in Tourism and Hospitality Management කියන එක තමයි ඒකට අදාළ වෙන්නේ. ඒකෙත් entry qualifications විදිහට A level සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම තමයි ඔයගොල්ලෝ simple pass එකක් තියෙන්න ඕනි ඉංග්‍රීසි සහ mathematics වලට. ඊට පස්සේ මේගොල්ලෝ selection criteria එක තමයි GCA level නැත්නම් A level සමත් වෙලා තිබීම සහ මේගොල්ලෝ වෙනම aptitude test එකක් තියෙනවා. aptitude test එකකින් බලනවා ඔයගොල්ලන්ට ලකුණු කොහොම තියනවද කියලා. ඒ aptitude test එක හරහත් ගන්නවා. දැන් නම් මේගොල්ලන්ගේ තේරීම කරන්නේ ගොඩක්ම ඉසෙට් ස්කෝර් එකත් බලපානවා. ඉතින් ඉසෙට් ස්කෝර් එකත් ඉහළ අගයක තියෙන්න ඕනේ මේ HND එක සඳහා යොමු වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට part time විදිහට මේ course එක කරන්නත් පුළුවන්. ඒකට part time එකකට semester එකකට රුපියල් 10000ක් අය කරනවා කියලා මෙතන website එකේ දාලා තියෙනවා. ඊට පස්සේ මේ course එකට යොමු වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට තව වෙනත් සුදුසුකම් තියෙනවා. ඒ සුදුසුකම් භාවිතා කරලත් යොමු වෙන්නයි හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මේගොල්ලෝ ගේ උගන්න සබ්ජෙක්ට් සහ ක්‍රෙඩිට්ස් ගැන. ඉතින් සබ්ජෙක්ට්ස් ගැන මෙතන දාලා තියෙනවා. මෙතන semesters year එකට semester දෙක ගානේ එක year එකට semesters දෙක ගානේ. එතන semesters ඔක්කොම පහක් තියෙන අවුරුදු 2කමාරක් යන්නේ. ඊට පස්සේ මාස 6ක් industrial training එකක් යනවා. industrial training එකේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකේ course එක conduct කරන places ගැන මෙතන දාලා තියෙනවා. අම්පාරේ course එක උගන්වන තැනක් තියෙනවා. ඊට පස්සේ HND බදුල්ලේ උගන්වනවා. HND එක තව ආයෙසර ATI දෙහිවල උගන්වනවා. ඊට පස්සේ ATI ජෆ්නා වල උගන්වනවා. ඊට පස්සේ ATI කැන්ඩි වල උගන්වනවා. ඊට පස්සේ ATI ගෝල්ඩ් වල උගන්වනවා. ඊට පස්සේ ATI නාවලපිටිය සහ ATI මනාවලත් මෙම course උගන්වනවා. full time course එකක් මේක. ඉතින් ඔයගොල්ලෝ කාලය යොමු කරලා මේ course එක ඉගෙන ගන්න ඔයගොල්ලන්ට ගොඩක් විශාල වටිනාකමක් ඔයගොල්ලන්ගේ ජීවිතේට ඇඩ් වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ලොකු අයිඩියා එකක් එන්න ඇති. tourism field එකේ තියෙන courses මොනවද සහ ඔයගොල්ලෝ මේ tourism field එකට යමු වුණොත් කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් ඉහළ වටිනාකම ඔයගොල්ලන්ගේ ජීවිතේට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ බලන් දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අපේ වීඩියෝ හොඳ නම් අපේ videos වල subscribe කරන්න. ඒ වගේම තමයි අපේ videos වෙන කට්ටියට බලන්න share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් මේ වගේ වටිනා වීඩියෝ එකෙන් අපි ඊළඟ සතියේත් හමු වෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.